අලුත් වචනයක් හඳුන්වා දුන්නා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා. මොකක්ද? අධ්‍යාපනය අසභ්‍යකරණය. මෙච්චර කාලෙ තිබුණ අධ්‍යාපන පෞද්ගලීකරණය. සජිත් ප්‍රේමදාස හඳුන්වා දුන්න වචනයක් අධ්‍යාපන අසභ්‍යකරණය. සජිත් ප්‍රේමදාස අධ්‍යාපන අසභ්‍යකරණය කිව්වා. විමල් වීරවංශගේ තාත්තා අගමැති නොවිච්ච නිසා එයාට රෝයල් එකට යන්න බැරි වීම නිසාත් සජිත් ගියා එහෙම. විමල් වීරවංශගේ තාත්තා ජනාධිපති නොවිච්ච නිසා එයාට ලන්ඩන් වල ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් යන්න බැරි වෙච්ච නිසා සජිත් වගේ සජිත් කියපු අධ්‍යාපන අසභ්‍යකරණය කියන එක විමල් ග්‍රාම්‍ය භාෂාවෙන් කිව්වා. සජිත් තාත්තගේ පිටින් රාජකීය විද්‍යාලයට ගිහිල්ලා ලන්ඩන් ගියා. විමල්ට ඒක කරගන්න බැරි වුණා. හැබැයි දේශපාලන නිවුණු මෙච්චර මේ රටක අනාගතයක් වෙනස් කරන්න ගෙනාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණේ මේ අල්ලගත්ත කෑල්ල කොහෙන්ද? මෙන්න මේ ඉංග්‍රීසි මොඩියුල් එකේ. ඒ අයට ජාතික අධ්‍යාපන ආයතනය අවශ්‍ය දඬුවම් ලබා තියෙනවා. හැබැයි මේ මොඩියුල් වල මේ විෂය 14 මේ සියලු පොත්වල මේ අධ්‍යාපන අසභ්‍යකරණය කියලා හඳුන්වන්න තියෙන එකම තැන ඔය නෙට් කියන වචනේ විතරයි. දැන් ආණ්ඩුවට උවමනක් තිබ්බනම් ඒ කියන්නේ වගේ සම්මලිංගික නැමියාවක් හදන්න මේක තැන දාන්න විතර නිකන් ඉන්නවද? මම දැක්ක තව එක්කෙනෙක් කියනවා මේ ඌ ආණ්ඩුවට එහෙම උවමනාවක් තිබ්බා. ඒක පේනවලු මේ පොතේ පිටකවරි බැලුවාම. මේකෙන් කියනවලු නිකන් මේක පොඩි නිකන් අර සම්මලිංගික කොඩිය වගේ කියලා. කවුද දන්නවද කියන්නේ? ආණ්ඩුකාරයෙක්. රයි කීර්ති දෙන්න ඕනේ. දකුණේද කොහෙද ආණ්ඩුකාරයා මෛත්‍රීපාල දිවිසිර දැම්මේ. රනිල් වික්‍රමසිංහත් එයාවම තියාගෙන හිටියා. ජනාධිපති නියෝජිතයා. මේ පොතේ මේ පාට කීපයක් තියෙන නිසා මේකෙන් එහෙම හැංගීමක් ඒගොල්ලන්ට එනවලු. දැන් මේ පොත බැලුවම මොකක් කර හිතනවද? මේක සජ්ජබෝගේ පාටක් කියලා. මේක බැලුවම නිකන් පොහොට්ටුවේ පාට කියලා. තුන්වෙනි එක තමයි මම දැක්කා ගම්මන්පිල කියනවා. පළවෙනි ශ්‍රේණියේ පොතේ පරිසරයට අදාළ ක්‍රියාකාරකම් වල දරුවෝ එළියට ගිහිල්ලා බලන්න තියෙන දේවල් අතරේ වලාකුළු, ගංගා ඇලදොල, ගහකොළ, තතාසීපාව තියෙන අතරේ දේ දුන්නක් තියෙනවා. දේ දුන්නේ පාට සමලිංගික කොඩියේ පාට. ඉතින් කාට කියන්නද කියන්නේ? ඉතින් මේකට තමයි අධ්‍යාපන අසභ්‍යකරණය කියලා කියන්නේ. විමල් විරස වෙන වචනෙන් කියන්නේ. ඉතින් ඕක තමයි පාවිච්චි කරේ මේ සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන වැඩෙන දරුවාට විස බීජ එන්නත් කරා. ඒගොල්ලෝ සූදානම් නැහැ මේ රට සංවර්ධනය කරන්න මේ 21 වන සියවස අයින් ඔබට යන පුරවැසියා නිර්මාණය කරන මේ සමාජ වෙනසට ඉඩ දෙන්න සූදානම් නැහැ. මේ ව්‍යවසායකත් සහ මූල සාක්ෂරතාවේ පොතාවහම ඉස්සෙල්ලාම මේකට කැමති ඉන්න ඕන කෙනෙක් ඉන්නෝ නේද? කවුද? තමන්ගේ දේශපාලන ශබ්දකෝෂේ තියෙන වචනෙම කරගෙන තින්නේ මොටිවේෂන්, අභිප්‍රේරණය කියන්නේ. මෑනුතුරුද්දයි මේකට. සජිත්, විමල්, දිලිත්, නාමල් තව අපේ හාමුදුරනේ එක වෘත්ති සමිති නායකයෙක්. ඔය සෙට් එක තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන වැඩෙන දරුවාට විස බීජෙන්නත් කරේ. ප්‍රතිසංස්කරණය නතර කරගන්න පුළුවන් තරම් ධෛර්යය දානවා. ඒගොල්ලන්ගේ අර තිබුණු දේශපාලනය ක්‍රියාත්මක කරන්න බැහැ. අපේ රටේ දරුවෝ පුරවැසියා බවට පත් වෙන විවේචනශීලී, විචක්ෂණශීලී, ලෝකයේ දන්න, ලෝකයේ දිහා බලන, අලුතෙන් හිතන කෙනෙක් බවට පත් කරාම පරණ සෙල්ලම් දාන්න බෑ. එතකොට බැලුව පියනාලේ ඇඟිලි දෙකකින් මිරිකලා බඳ කරන්න බෑ කියන එක ඕන කෙනෙක් දැනගන්නවා. පොළොව පලාගෙන නයි එන්න බෑ කියන එක එහෙම. පොළොව පලාගෙන ආවත් බෝතලේ කඩාගෙන යන්න බෑ කියලා එතකොට අහන දරුවෙක් කියනවා. එහෙම ඒගොල්ලන්ට ඕන හැටියට රවට්ටන්න බැරි පරම්පරාවක් නිර්මාණය වෙනවා. අස්වැසුම දෙන්නම්, සමෘද්ධිය දෙන්නම් කියලා දේශපාලන වැඩ කරගන්න බැරි පරම්පරාවක් නිර්මාණය වෙනවා. ණය දෙන්නම් එන්න ඡන්දෙට වැඩ කරන්න කියලා එහෙම කරන්න බැරි පරම්පරාවක් නිර්මාණය වෙනවා. 6 වෙනි ශ්‍රේණියේ මේ ඇති වෙලා තිබෙන తত্ত্বය දෝෂය අපි නිවැරදිත් කරලා දෝෂයට හේතු වෙච්ච අයට දඬුවමුත් කරලා මේ ගැන හොඳ සංවාදයක් කරලා අර පස්කට්ටුව සජිත්, විමල්, දිලිත්, නාමල් අර වෘත්ති සමිති නායකයා වන දේශපාලන ක්‍රියාධරයා අපි හඳුනන මම නම කියන්නේ නැහැ මෙතන. ඒ පස්කට්ටුව කරන්න හදන මේ විස බීජකාරක වැඩේ අපි පරාජයටපත් කරන්න ඕන. මේ රටේ ආයම සැරයක් මේ විදිහට ඊටාම කඩාකප්පල්කාරී ලෙස, ඊටාම තක්කඩි ලෙස මෙවැනි දේවල් නොකරන තැනකට බග බලා ගන්නට ඕන.